අද මොනවද අපි හදන්න යන්නේ? තලයට දාව පොලිස්. දාදාට දාව පොලිස් අපිට පොලිස්. අපි නම් කාලේ ඉන්නේ. මේකේ කාලින්. මේ අද අපි ෆස්ට් කෝස් එකේ මොනවද ප්‍රැක්ටිකල් අද තියෙන්නේ? අපි එන ලස්සන වීඩියෝ එකක් ගේනවා. මේ වයිදියා. හායි. බයි. අපි හායි කියන්න තව ටික කියනවා අපි. තාම්බු දරුන්නේ නැහනේ. මෙන්න මේ විදිහට වලියක් යනවා. මේ සුද්ධ කරනවා දාගෙනමු. මේ විදිහට අපි දැන් අත් ටික හොදනවා. දැන් ඔයා මොකද කියන්නේ? කොහොමද අත් හොදන්නේ? අත හොදන්න මේව. අන්නේ අත හේදගත්තා. මේ අත කට්ටිය අත හොදන ගමන් ඉන්නේ. මේ පැත්තේ රෙසිපි ලියන අර පැත්තේ ලෑස්ති වෙන කට්ටිය. දිලිදු චීස් කියන්න. Okay. ඒ චීස් කියව. ෆොටෝ නෙවෙයි දෙන්නේ. කොහොමද ආන්නේ වීඩියෝ එක? තෙලගෙදි යවුවා. අන්න ඔතක මොකද චීස් කියන්න. මේ පැත්ත චීස් කියන්න. මට හිලින් එපා ඔබ වටියට මොකද ඔය වගේ දෙයක් වෙනවා. ෂේප් එක මේ විදිහට විත්ත දැන් චෙක් කරගෙන යන්නේ අපි. මොකට අතේ වල සාක්කල දාලා හරියන්නේ නැහැ අයත සාක්කේ තියෙන දරව දෙන්නේ නැහැ. ඒකට ලොකු ස්කේල් එකක් තියෙනවා. මේ කියන පොඩි ප්‍රමාණ කිලෝ එකක් වගේ මේ ප්‍රමාණය ඊට අඩු ප්‍රමාණ තමයි මෙෂර් කරන්නේ. හරි. මේක දන්නවනේ මේ රුපියල් 1000ක් වගේ වැඩි ගානක් නැහැ. හරි ස්කේල් එක අපි බර බලන්නේ නේ අපේ බර බලන්නේ නෑ මේ වයිනේ. මෙහෙම රත් තියලා තද කරාම කොච්චරක් යනවද කියලා එහෙම බලන්නේ නෑ මේක. හරි ඒකට වෘත්ති දෙන්නේ නෑ. හරි පාවිච්චි කරන්නේ නෑ සීන් එකට එකක් එහෙම පාවිච්චි කරලා. හරි උතන ගන්න ලිමිට් හරි වැඩිනේ ඔක ලියනක මේකට දාගන්න පරදාන්නේ ආගායි අරගෙන මේ කියන්නේ ග්‍රෑම් වලින් කිල්ලා නැහැ එකක්. සීරෝ වෙලත් නැහැ. චිකන් හදන්න ග්‍රෑම් වලින් හා ස්කේල් එක තියෙනවා. නෑ අපේ ටීම් එක තව ටිකකින් යන්නේ. ඒ ටීම් එක තව ටිකකින් යන්නේ අපේ එක. ඔව්. වැඩි වෙන අපේ එක තව පොඩ්ඩකින් යනවා. ඒ දවසට 3 සැරයක් කන්න චිකන්. දැන් උදාපු අපි මේකට මොනවාද පාම් පිටි එකතු කරනවා. විජාට හලප. 100 ගණන් පොට අපි ගාන්ට 500 කරලම ගමු. අනුකයි අතයි ආයිදී මේ පැත්තේ අනිත් කණ්ඩායමයි මේක තව කණ්ඩායම මේ පැත්තේ ඉන්න අපේ කණ්ඩායම
අපි දැන් සෙට් එක ලෑස්ති වෙනවා. මෙතන පාම් පිටි සෝල්ට් තියෙනවා, ඊට සුගර් තියෙනවා. තව අපි මොනවාද මේ එකතු කරන්නේ? මේ මානසික ලෙඩක්. ඒ වතුර. කෝල් වතුර ටිකක් අපි ගන්න. මෙහෙම දාන්නේ. ගනි හැන්ද ටග් අදින් දාපන් බා. හැන්ද thank you ආදරේ හස්තරක් තරක් හැන්දේ කන්නවා දැන් කීයද දුන්නේ? අම වැට ඔක මට ගන්න තියන්න. ඩොබ්බඩු දැන් කීයද දුන්නේ? ඔක මට ගන්න දෙනවා. මම හරි ආසයි. ගන්න දුන්නේ නෑ. දැන් කීයද ගන්න ඕනේ? 100. දැන් 100ක් තිබ්බම මම දැන් කෝටි මට. 100නේ දැන් කීයද? හරියට දානවා හරියට දාන්න. 45 තාම වයස. 100ට දාපන්. පොඩ්ඩක් හිටපන්. ඒ අයිස්ක්‍රීම් වගේ නම. වැඩි ග්‍රෑම් 10 ගනි කවුරුද දන්නේ කන්නේ පාය කන්න පාපකෝ ඩබල් කරලා ගිහින් විජ්ජෝ ගනි ඔක්කොම දාපන් පස්සේ අඩු කරමු 50යිද පොඩ්ඩක් වදන තියෙන්නේ අපිට දෙන අඩු කරා. 50යි තියෙන්නේ නෑ ඇති ගාන්න 50 ගණන් තිබ්බා මෙන්න මේ විදිහට අපි ලස්සන බල ටික මේම ලස්සනට දාගත්තා. අතින් අපේ සර් එතන අපේ එයා පැත්තේ ටීම් එක ඉන්නවා. මෙතන ටීම් එක කට්ටිය අතන තම බඩු කිරනවා. එයා පැත්තේ ටීම් එක මෙහෙ පිටි ටික හදා ගන්නවා. අපේ උන් ටික තාම නැහැ. තුට්ටු උඹ හොරවන්න එපා උඹ හෙලෙන්න එපා අත හොලවපන් ඒ මොකද්ද? අන්න අපේ හැන්දේනවා හැන්ද. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල මොනවද ඩ්‍රයි ඒවා තියෙනවා? සීනි salt සීනි ලුණු eats is හරි ඒ වගේම salt මංගව salt පස්සේ ඇඩ් කරා. හරි මුලින්ම සීනි ටිකයි this ටිකයි දාලා මේ විදියට ඇඟිලි කුඩු වලින් මික්ස් කරනවා. මික්සින් by your hand හරි මේ විදියට පෙරමුණක අපේ ප්‍රශ්න විචාරක හොඳට අනපන යට ටික කලවම් කරපන් හොඳ. මික්සින් by your hand කොහොමද එන්නේ යෝ කරපන් වීඩියෝ වෙන ගමන් තියෙන්නේ. හොඳට පොන්න අහක යන හින්දා අපි මැදින් පොඩ්ඩක් ගාඩ් එකක් දෙන්න පොඩි. හරි ඊළඟට පේන නේද? ඒ කරේ හොඳ එකේ කොහොමද? එපා. අල්ලද හරි අපි යන්නේ සමල අන්න හරි මැද පිටරින වලක් හදාගන්න. වල හදාගත්ත වතුර ටික දාන්න වතුර ඔක්කොම දාන්න යන්න එපා වතුර. චුට්ට. 10ක් විතර. කොහාලක වතුර එක? තියෙනවා ඔව්. මෙෂර් කරපු එක? අන්ත පිටට ගියෝ මෙෂර් කරලා එකක් ගෙනින් කියලා 255. ගේ මෙෂර් කරන එකක් කරාද යන් විදාඩ. ආමේ මේකට ගම මේ දින කෝප්පයක්. ඔය තියෙන්නේ. ඔව්. අපිට දාපු එකට ඕක දෙන්න. හරි අවුලන්නේ ඔය. වතුර දාන්න. නැද්ද? එහා පැත්තට බලපන්. හොඳින් යට බලන්න. මේකට කම් මේකට ගන්නේ.
ඕකේ නේ දාන්න පුළුවන් වේද පුළුවන් සෙවෙට්ට හරි මේවා යන්නේ මේ විදියට මුනිකමේ දෙහි ගෙඩිය හැන්ද ගෙනියනවා වගේ ඉතින් ඔය මැෂ්ෂා පොඩ්ඩක් කන්න හොඳට ඩෝර් එක අනන්න මෙන්න මේ විදිහට අපි අනා ගන්නවා මොකද්ද ඩෝ එක එයා පැත්ත අන්නවා දමාගෙන අඩවල ඔන්න කර වතුර ටිකක් දාලා තියන්න මේක. අතෙන් එක වතුර ටිකක් දාලා හොඳ අයියා මේක අල්ලගනි මං අන ජාතික විදිහට අඩෝ. මේක දින් ටිකක් ගන්න. දෙල අපි මේකට මොකද අමාරුද? ස්කේපර් එක මාර් ඉස්සෙල්ලවලි මුනේ පය දෙන්නවත් ප්ලාස්ටික් ඒවත් තියෙනවා ඇලුමිනියම් ඒවත් තියෙනවා හරි පිටි අරනකොට ඒවට එහෙම ගන්න ඒවා තියෙනවා හරි ටේබල් ක්ලීන් කරන්න අපි ඒවට ගන්න හරි හරිද මේ මෙහෙ යනවා ග්‍රෑම් දෙක තුන වුණා මේ වැඩි ගත්තේ දැන් තමයි තේරෙන්නේ අපි අම්ම කොහොමද ටික ඇද්දේ ඕම නෙමෙයි බං පොඩ තඩ කරලා අන්න අරවල් ආයි ගොල්ල දාගෙන අන්නනා ආයි ඔන්න ඉංග්‍රීසියට මම කියන්නේ අපි මේගොල්ලෝ තමයි චීස් කියන්න මචං. මොන පොඩ්ඩ පෙන්න. ඒ ඇතිද එන්න මිරිකන් හරි මේ අස්සල ආයි අපේ අමිදු සොහිරාව ඔහුගේ හැකියාව මේ පෙන්නනවා අපිට. හැකියාව හොඳට පිළිගන්න තියෙනවා. ගෙදර හොඳට රොටි හදලා තියෙනවා. ඔව් හොඳට ගෙදර දිවිලි කරලා තියෙනවා. ඒ මෙහෙම කරන්න ඒකට යනවා අතේවත් එක්ක ඔක්කොම ටී-ෂර්ට් එකේ මේ අවස්ථාවේදී මොනවද ගාවේ? පිනාගේ පුතාන පිටියන්න මාක පුතේ ඉල්ලේ කීවා. බොහොම ඩේගියක් ඔගේ හැකියාව බලන්න අය අපි බිත්තරත් ගන්නවා ඒකෙත් වතුර දෙනවා අපතේ යන පිටි ටිකක් මම ගත්තා ඔයා මොකද පියා වගේ හැබෑම දැස්සේ පියාට බෑබ මම වගේ වෙන්නේ. පියාට මේ ඔව් මම මේ බුරහන් රොටි හදලා දෙනවා පිටරේකට සේදුද පිටරේ මං ඇද්දි මුට කොහොම හරි කෑ ගහන පෑනක් ගෙනෙන් කියලා. ඒ මගේ පොතන ජොජ්ජෝ පිටරේ මේ අවස්ථාවේදී කඩනවා අම්මා මේ තමයි වීඩියෝ එකක් තියෙනවා. මගේ මෙතෙන් තිය දාමු. අන්න තොබ්බඩු මේ ෆෝන් එක තියන බැක්කේ පිටර භාගය ඕන ගෙදර අරන් ගිහලා බැරි ගා පානවා ඒ බේනවා කොහොමද මොලේ? බලත්තන? පවත්තන? කොහොමද යන්නේ?
අම්බද්ද බණාන කුටි දෙන්න. මොකද බඩේ අයියෝ රහ බැලුවේ. එහෙම කියලා පිටි ගන්න එපා. යුනුත් නෑ සීනිත් නෑ. චිල්ලු දෙමි නැද්ද? පිටිත් නෑ. පිටිත් නෑ. වතු ඉන්නේ තියෙන්නේ. හරිද? මේ විතරේ රාගයක් ගන්න. මේක භාග මේකෙන් දෙනවා අන්න මේමයි දාන්නේ. ඕක කඩන්න එපා කිව්වා. කඩන්න එපා. කඩන්න එපා. කියන්නේ බොරු. දන්නේ දේපොළ. දාන්න මම කරන්න. හරි මම කරන්න. කාටද? ඕක මැද නිකන් මොකක්ද හදන්නේ? මිරි කන්න හොඳට මිරි කන්න. පොඩ්ඩක් කවුල්. එපා ඈ. මට අන්තිමට පිළිගෑ ඒක. පොඩ්ඩක් කවුල්. අපි ෆික්ස්. ආදෝදාන මන්දාට යන්නේ අයික වැඩ ආනනවා වගේ. මේ හරි විතර ඉලිදු අද පුතේ ගාවන්න බෑ. ඉලිදු එයා බලන්න. මිලා මෙන්න මේක ගන්න. එයාට අයිඩිය. ඕම නෙමෙයි අපෝ අර විදියට අනපා. අනේ අර විදියට අනපා. මේක වගේද? අම්මට අරු නිකන් හාලා වගේ. හරි අපේ එක කොපි කරලා හරි V shape එකට යන්න. ඔව් වන්නේ වනන්නේ. හරි මට සර් ගැම් අරගෙන මේ පැත්තෙන් සර් යනවා. මෙහෙමනේ. ඕඩර් නෑ කීයකට කොපි කරන්න පොඩ්ඩක් අමාරුයි ඈ. VIP දාතේ ඉන්න. අම්මට සතියෙන් පාපි. හරි අපි අනනකොට අර ඇලෙන ගතිය ඔක්කොම අපි නිකන් අනව බලයි. ඊට වලට සාමාන්‍ය පොඩක් කරනවා. ඔය කෝපඩික් ගන්නේ. කෝපඩික් ගයි නැත්නම් කෝපඩිය දැන් උඩින් යන. මේ මේක උඩ දානවනේ. කුම්ෆු. මේක උඩ දානවා අර ටෙන්නේ. හා අයියෙන් අයියෙන්. අපි ඒක කරලා අරේ යම්ම ගෝ මේ ටික ඌරපන් අපරාධයක ප්‍රේම ගානක් දුනා රුදිනවා යකෝ හිමින් එන ෆුල් සර්විස් එක 100යි. උදා ගන්න නාලමත්. කවුද නාන්නේ? මාන්තිද? ඉස්ප්‍රවලි තම හිතරවත් නේ. අපේ දිලින්තු ගැම්ම. හොඳට යන්නපා. හොඳට. තෝරගෙන එන්න යනවා එයාට. එක්ක එපානේ තව තියන කර ලයිව් යන ටිකර් නේ. හයි මාත්කන් කියපන්. මේ ගැටි වගේ. ඉතින් ඉන්නවනේ. නේද අපිට බලන්න නේද එව try එකක් දෙන්න ඉදා කොහොම මුරුද කොයි try එකක් දෙන්න අන තමයි වනස් දෙස්කා අර dance එකක් තියනනේ වගේ මේ dance step එක අර පේන පාතිය අස්සේ පේනවා. ඔබට පේන තීසේ රවුන්ඩ් හෙඩ් හරයක් ගන්නවා අපි කොනාකද පදලා ගන්න. හොඳට අනන්න තමයි රහ වැඩි. ඕනෙට කෙලි වගේ. ඕනේ දෙන්න පස්සක පණුවේ ඉන්නවා පුතා. හොඳට අරනවා. උට අනන්න මොකද උන අනන්න මාපු එකේ දුක්.
අනාගෙන ගියා. එකයි දෙකයි. හරි. එකයි දෙන්න. දෙන්නද? එක ටික එහාට යනවා. එළින් ආයෙත් දැන් අනිත් එකයි දෙකයි. අනේ ඥාන නෝ ඒකට මෙහා. අත පිටේ යනවා. අද බස් එක යද්දි කුඹිත්තර කතා කිව්වම පුතා මොකද්ද ගම ෆෝන් එක one egg නෑ මචං half egg නේ. half egg නේ. නිමගේ නේද? බලන්නද? මේක තමයි මේක එක්ක. ඔව් ඉතින් මේක මායි මූයි අතර කියන. මායි මූයි අතර කියන. අර ඇඟිලිත් වුණා බෝලේ රෝල් කරන්න නෙමෙයි. හරි. ඊට පස්සේ හරි. ස්ටාර්ට් එක දාන්න. මෙච්චර කියන්නේ බෝල ටික කපන්න මම. උඹලා ඔක්කොම දේවල් බෝල ටික කපන්න මම. වන්නන් දාන්න වැඩි අලව. ගොම සර් මේක ටී-ෂර්ට් නේ? අඩ දියංගෝ පොඩ්ඩක්. මම බෝල කපන්නේ. දවසක් දෙනවා තංජානියෙ. හරි. පිටි 200 ගන්න දෙන. බලන් ඉඳපන් ඈ. ඉදිරියේදී. එක්සෑම්ද? ගංගුල් දැන් මොනවද වෙලා තියෙන්නේ පිපිලා තියෙන්නේ අරඩෝ එකත් පිපිලා අරකට පිපිලා තියෙන්නේ කවුද මේ මාක්‍යයක් තිබ්බේ? යාළුවේ දැන් අපි මෙහෙම හදාගෙන ඉවරයි ඩෝ ටික මේක ලස්සනට මේ වෙන්න සපුවත් අපි කියනවා මොකද්ද නමක් කියන්නේ? හොට් ක්‍රොස් කියලා කියන නේම නේ. මාත් ඒක කරන්න බැලුවා ගැපුනේ. මේ පිහිය කපන. මේ ඊටම ඒ මේක අමුතු જાති එකක් වුණා bitter. Kemudian lulu din bakit daga. Aduh, apa ini udah ada lihat ya. Dah mampu mau ya. Dah stay. Ya, අදට ඉවරයි ප්‍රැක්ටිකල් ඔයා මොකද කියන්නේ? හොඳයි ඉතින් බලමු. ඉස්සරහම තනින් හදනවා. ඔයාට කිව්වනම් මෙතන වීඩියෝ එකේ ලස්සනට රඳිනවා දාන්න කියන්නේ. මේක දිගට. මෙලෙස අපි නිමා කර තිබෙනවා. සෝදලා තියෙන්නේ. ඔක මොනවද කියන්නේ? මේ අමුතු ජීවියා. මේ රස් එකේ යන්තා මුඩින් ගා ගන්න. අන්න බටර්. යා. මේ නෝනේ. මොකද මේ? නෝනේ. ඉස්සයක. මේ මොකද මේ?
ඔක පීදලා ඔයිල් ටිකක් ගාලා දාන්න. මොකද? ඊ අසහනකාරී. මේ විදිහට තමයි අන්තිම ලුක් එක එන්නේ. ටඩාස්. ඉන්නේ අපේ අමුතු જાතියේ බන් ටික. තොබ්බඩු.